වසන්තටයි නිමෝදිටයි Facebook එකේ පද හැදූ 10 දෙනෙක් ගැන CIDN පරීක්ෂණයක්. වෙළඳ හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා සහභාගී වීමට නියමිත ලෝක වෙළඳ සමුළුව වෙනුවෙන් එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරිණී නිමෝදී වික්‍රමසිංහ යන අයවත් සහභාගී කරවා ගැනීමට යයි පවසමින් පසුගියදා රට පුරා මහත් ආందోලනාත්මක ප්‍රවෘත්තියක් විකාශය විය. ඒත් සමගම සමාජ මාධ්‍ය තුළ එම පුද්ගලයන්ට අපහාස වන අයුරින් පුවත් විකෘති කරමින් දැක්වූ පුද්ගලයන් 10 දෙනෙකුට විරුද්ධව අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒ සම්බන්ධව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා විසින් කළ ඇති මාධ්‍ය නිවේදනයයි මේ. සමාජ මාධ්‍ය තුළ අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කිරීම සම්බන්ධවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහ එතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරිණී නිමෝදී වික්‍රමසිංහ යන අය ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට, පෞල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට සහ දරුවන්ගේ ජීවිතවලට මෙන්ම අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රවෘත්ති සකස් කරන ලද ඡායාරූප පළ කිරීම සහ සටහන් ප්‍රචාරය වෙමින් පවතී. මෙම ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදු කරන බැවින් එම Facebook පිටු වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින පැමිණිල්ලක් යොමු කරන ලදී. නිමන්ත පෙරේරා, දුමිඳු ජයසූරිය, KW පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජසේ, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසික විකුම්ප්‍රිය, ෆර්නෑන්ඩෝ ඉනෝකා, ගම්පහ පොදුජන හඬ. මෙම සිදුවීමට තුඩුදුන් කතාව මෙසේයි. ලෝක වෙළඳ ප්‍රතිපත්ති සමුළුව මෙම මාස 14 වන දින සිට 18 වන දින දක්වා කැමරුන් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතයි. මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වත්මන් වෙළඳ හා වාණිජ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාත් සහභාගී වීමට නියමිතයි. ඔහු සමග මෙම සංචාරය සඳහා නිලධාරීන් 9 දෙනෙකු වෙනුත් කණ්ඩායමක් නම් කර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඒ පිළිබඳ ලිපියක් පසුගියදා වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් බාර දී තිබුණා. එම ලිපියේ සඳහන් වන ආකාරයට නිලධාරීන් 9 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු එම ලයිස්තුවට ඇතුළත්. ඊයේ එනම් 8 වෙනි දින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉතා ආందోලනාත්මක ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කරා. අගමැතිතුමිය වෙළඳ සමුළුව. මේකට යනවා වෙළඳ ඇමතුමා. හැබැයි මේ වෙළඳ ඇමතුමා යන අතරේ 9 දෙනෙක් යනවා මේකේ. මේ 9 දෙනා අතරේ එක කාන්තාවකුත් යනවා. දැන් යන්න සූදානම් ලබන සතියේද කොහෙද යනවා? කවුද මේ? PRO නිමෝදී වික්‍රමසිංහ. ඇමතිතුමාගේ PRO. මෙයත් යන්න දැන් මේ ට්‍රිප් එකේ ඉන්නවා. මට තියෙන ප්‍රශ්නේ රාජ්‍ය නිලධාරීන් ගියාට කමන්නේ මේ නිමෝදී වික්‍රමසිංහ යන්නේ ඇයි කියන එක තියෙනවා ප්‍රශ්නයක් අපිට. මොකද අපෙන් ඇහුවනේ. අපි මොකක් හරි රටකට ගියාම කී දෙනෙක් ගියාද, කවුද ගියේ, කවුද ආවේ? ඒවා තියෙනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේ PRO ලබන සතියේද කොහෙද යන්න තියෙන්නේ? මේ ලයිස්තුවේ නම තියෙනවා. ජනාධිපතිතුමාට යවපු ලියුමක් තියෙනවා. අනුමත කරගත්ත ලියුමක් තියෙනවා. නිමෝදී වික්‍රමසිංහ කියලා එක්කෙනෙකුත් යනවා. මේකත් අපි මේ වෙලාවේ කියනවා ආණ්ඩුවට. ඊට පිළිතුරු වශයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාත් මෙම සිදුවීම පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වුවා. මෙම කතාවෙන් පැහැදිලි වූයේ අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස සඳහන් වන නිමෝදී වික්‍රමසිංහ නම් කාන්තාව මෙම සංචාරය සඳහා සහභාගී කරවා ගැනීමේ ඇති ගැටලුවක් සම්බන්ධයෙන්. කෙසේ නමුත් මෙම සිදුවීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ කතාබහට ලක් වූ මහජන සම්බන්ධතා නිලධාරී නිමෝදී වික්‍රමසිංහ සහ තවත් දෙදෙනෙකුගේ නම් එම ලයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව තමයි අපට දැනගන්නට හැකියාව ලැබුණේ. චාමර සම්පත් මහතාගේ මෙම ප්‍රකාශයෙන් පසු සමාජ මාධ්‍යවල දැඩි ලෙස මේ පිළිබඳ විවිධ විවේචන පළ වී තිබුණා.